ආයිබෝන් සියලුම දෙනාට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලික්විඩිටි සම්බන්ධව. මාකට් එකේ ස්ට්‍රක්චර් එක සම්බන්ධව මගේ මේ වීඩියෝ මාලාවේ කලින් වීඩියෝ තියෙනවා. එතකොට මේ මාකට් එකේ ස්ට්‍රක්චර් එක වගේම මාකට් එකේ තියෙන මේ ලික්විඩිටි සම්බන්ධව අවබෝධය අනිවාර්යයෙන්ම ට්‍රේඩර් කෙනෙකුට ඉතාම වැදගත් වෙනවා. එයා මොන මාකට් එකක ට්‍රේඩ් කරත් ස්ටොක් මාකට් එකේ ට්‍රේඩ් කරත් නැත්නම් මොකක් හරි US ස්ටොක් මාකට් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි හරි නැත්නම් ෆොරෙක්ස් මාකට් එකේ හරි ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යෙන් මාකට් එකේ ලික්විඩිටි තියෙන්නේ කොහෙද කියන එක සම්බන්ධව ලොකු අවබෝධයක් තියෙන්න ඕන ට්‍රේඩර් කෙනෙකුට. මේ සාමාන්‍යයෙන් දැන් මේ ලික්විඩිටි concept කතා කරන්නේ institutional trading strategies වල. ඉතින් මම මේ වීඩියෝ මාලාවේ මේ ලික්විඩිටි කියන කොටස ඉතාම වටිනා කොටසක් හින්දා මම මේ වීඩියෝ මාලාවට ඇතුළත් කරා. මොකද මේක ඇත්තටම දැනගන්න එක ඉතාම වැදගත් වෙනවා. මේවා සාමාන්‍යයෙන් සමහර කට්ටියට කෝස් වලින්වත් ඉගෙන ගන්න බැරි කන්ටෙන්ට්. මොකද මේ දේවල් ගොඩක් කට්ටිය ඇත්තටම දන්නේ නැහැ. රීටේල් කන්සෙප්ට් ෆලෝ කරන ට්‍රේඩර්ස්ලා ගොඩක් වෙලාවට මේ ලික්විඩිටි කන්සෙප්ට් එහෙම ලොකුවට දන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම ලොකු එක වීඩියෝ එකකින් මට ඉදිරිපත් කරන්න බෑ. මම වීඩියෝ ටිකක් මේකට 3-4ක් හරි 5ක් හරි ඊට වැඩි ගාණක් හරි දාලා මම ලික්විඩිටි සම්බන්ධව යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට ඔයගොල්ලන්ට වීඩියෝ ටිකක් අරගෙන එනවා. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එක මේ ලික්විඩිටි සම්බන්ධව. ඉතින් අපි ඇත්තටම අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ ලික්විඩිටි කියන්නේ මොනවද කියලා. අපි දැන් මේකේ වචනේ තේරුම හරි දැනගන්න අපි ඉස්සෙල්ලාම මුලින්ම සැබෑ ජීවිතයේදී මේ ලික්විඩිටි කියන්නේ පිට හරිද? ඒ කියන්නේ ඔබට මුදල් වෙත ප්‍රවේශ වීමට හෝ භාවිතා කිරීමට ඇති පහසුවක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අතේ ඇති මුදල් හෝ බැංකු ගිණුමක ඇති මුදල් ඉතා ද්‍රවශීලී වෙන අතර දේපල හෝ පුරාවස්තු වැනි වත්කම් විකිණීමට වැඩි කාලයක් ගත වන බැවින් ඒවා අඩු ද්‍රවශීලීති වෙනවා. ඒ කියන්නේ මේ රූප සරහනේ තියෙනවා. ඒ කියන්නේ අපි ගාව අතේ තියෙන සල්ලි most liquid. හරිද? එතකොට බැංක් account එකේ තියෙන සල්ලි ද්‍රවශීලතාවය වැඩි. ඊටාම පහසුවෙන් අපිට ඒ සල්ලි වලින් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි semi liquid ගණයට යත් වෙනවා. එතකොට stocks, ETFs, natural funds, bond, foreign currencies, එතකොට real estate වගේ දේවල්, jewelry, එතකොට ඒ වගේ දේවල් least liquid ගණයට අයත් වෙනවා. ඒවා ඉතින් ඊටාම පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කරන්න බෑ. ඒවා ඊට පස්සේ ඇඩ් දාලා හරි මොනවා හරි කරලා මිනිස්සුන්ට විකුණලා තමයි සල්ලි බවට පරිවර්තනය කරන්න වෙන්නේ. ඉතින් මේ විදිහට ලික්විඩ් අපිට කැටගරි 3කට කඩන්න පුළුවන්. සාමාන්‍ය අපේ එදිනදා ජීවිතයේ තියෙන අපිට හම් වෙන දේවල්. ඒ වගේම තමයි මේ කරන්සි මාකට් එකේ අපි බලනකොට කරන්සි මාකට් එකේ එහෙම නැත්නම් මේ ආර්ථික විද්‍යාව පැත්තෙන් මේ ද්‍රවශීලීතාවය ගැන කතා කරනකොට යම්කිසි පුද්ගලයෙකුට සමාගමකට යම්කිසි වත්කමක් යම්කිසි ඇසෙට් එකක් මෙලෙදී ගන්න හරිද ඒක විකුණන්න හරි මිලෙහි වෙනසක් නොකර මිලේ වෙනසක් සිදු කරන්නේ නැතුව ඒ වත්කම විකිණීමට හරි ඒ කියන්නේ සෙල් කරන්න හරි බයි කරන්න හරි යම්කිසි හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව ද්‍රවශීලතාවයක් විදිහට හඳුනනවා. ඒ හැකියාව වැඩි නම් ද්‍රවශීලතාවය වැඩි. එහම හැකියාව අඩුයි නම් ද්‍රවශීලතාවය අඩු කියලා අපි කියනවා. ඔබට පැහැදිලි වෙන්නේ නැත්නම් මේ කියපු කාරණේ සම්බන්ධව. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි උදාහරණයකට ගමු යුරෝ USD නැත්නම් USD JPY ගමු. USD JPY අපිට බයි කරන්න ඕනේ. එතකොට මේ USD JPY අපිට බයි කරන්න ඕන වෙනකොට අපිට පුළුවන් නම් බයි කරන්න. දැන් අපි මිලදී ගන්නනේ යන්නේ එතකොට බයි කරනවා කියලා. එතකොට මිලදී ගන්න නම් අපි මිලදී ගන්න අපිට විකුණන කෙනෙක් ඉන්න ඕනේ මාකට් එකේ. ඒ මොහොත තුල. එතකොට අපිට මේ මොහොතේදී ඒක මිලදී ගන්න අපිට පුළුවන් නම් අපිට විකුණන්නත් කෙනෙක් මේ වෙලාවෙම ඉන්නව නම් අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් මේ වෙලඳාම. ඒක තමයි. එතකොට මේ USD JPY වල ද්‍රවශීලතාවය, ඒ කියන්නේ ලික්විඩිටි හොඳට තියෙනවා නම් අපිට ඒ වෙලාවේ මිලදී ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වෙලඳාම සිදු කරන්න පුළුවන්. අපිට මිලදී ගන්න පුළුවන්. අපිට සෙලර් කෙනෙකුත් හම්බ වෙනවා. ඒ වගේම තමයි අපිට මේ වෙලාවේ USD JPY සෙල් කරන්න ඕන කියලා. එතකොට අපිට සෙල් කරන්න නම් ඒකේ අනිත් පැත්තත් ඒ විදිහට වෙන්න ඕනේ. පැහැදිලිද? අපි බලමු මේක රූප සටහනකින්. අපි ස්ට්‍රක්චර් එක සම්බන්ධව දන්නවනේ. එතකොට දැන් අපිට බුලිස් මාකට් ස්ට්‍රක්චර් එකක් අඳුර ගන්න පුළුවන් මේ විදිහට මාකට් එකේ හයි බ්‍රේක් කරගෙන ඉහළට යනකොට මාකට් එක බුලිස් ස්ට්‍රක්චර් එකක් කියලා කියනවා. එතකොට BS එහෙම දීගෙන තමයි උඩට යන්නේ. හරිද? එතකොට මෙහෙම උඩට යනකොට අපි දැනගන්න ඕන කාරණයක් තමයි
මාකට් එක මේක ඉම්පල්ස් එකනේ. එතකොට මේක කරෙක්ෂන් එක. මේක ඉම්පල්ස් එක, මේක කරෙක්ෂන් එක. මාකට් එකක් මූව් වෙන්නේ ඉම්පල්ස් කරෙක්ෂන් විදියට. එතකොට මේ මේජර් ට්‍රෙන්ඩ් එකේ මේ ස්විං පොයින්ට් එක තමයි මේක හයි එක, මේක ලෝ එක. එතකොට මේකේ මයිනර් ට්‍රෙන්ඩ් එක යන්නේ මෙන්න මේ විදිහට. හරි chart pattern එකක් විදිහට හරි මේකේ ස්ට්‍රක්චර් එකක් තමයි යන්නේ. එතකොට මෙයා මේ ඉස්සල්ලාම කරන්නේ මාකට් එකේ මේ රේන්ජ් එක ඇතුලේ ඉන්ටර්නල් ලික්විඩිටි හදනවා. මේකේ එතකොට ස්විං පොයින්ට් එක මෙතනින් අපි මාක් කරගත්තොත් මෙතනයි මේක ස්විං හයි එක, මේක ස්විං ලෝ එක. එතකොට අපි මේ ස්විං හයි එක සහ ලෝ එක අතර තියෙන්නේ ඉන්ටර්නල් ලික්විඩිටි. ඒ කියන්නේ ඇතුලේ එයා මේ හැම පොයින්ට් එකකම මේ හැම ලෝස් පොයින්ට් එකකම එයා හදනවා සෙල් සයිඩ් ලික්විඩිටි. සෙල් සයිඩ් ලික්විඩිටි ක්‍රියේට් කරලා. ඒ කියන්නේ මේ හැම තැනකින්ම මාකට් එකේ බයි කරනෝනේ ට්‍රේඩර්ස්ලා. මොකද ට්‍රේඩර්ස්ලාට ඒ ස්ටොක්ස් එකේ බලන ටයිම් ෆ්‍රේම් එකේ බයි කරන්න ඔපචුනිටි එකක් ක්‍රියේට් වෙනවා. එතකොට ඒ කට්ටිය බයි කරාට පස්සේ මේ යට තැන් වල තමයි ඒ කට්ටියන්ගේ ස්ටොප් ලොස් එක තියෙන්නේ. ඒ කියන්නේ ඒ කට්ටියන්ගේ සල්ලි දාලා තියෙන එතන. එතකොට ඒ සල්ලි මේ විදිහට මාකට් එකේ මාකට් මේකර්ස්ලා මාකට් එකේ ඔපචුනිටි ක්‍රියේට් කරලා දෙනවා. ඒ වගේම තමයි ඒ දුන්නාට පස්සේ මාකට් එක කරෙක්ෂන් එනකොට අර ක්‍රියේට් කරපු සෙල් සයිඩ් ලික්විඩිටි ඒරියාස් වල ලික්විඩිටි ගන්නවා. එයාට බයි වෙන්න ඕනේ සල්ලි ටික එයා ගන්නවා ඉස්සලම. හරිද? මේක අපි තේරුම් ගන්න අනිවාර්යයෙන්ම. එතකොට එයාගේ සල්ලි ටික ගත්තට පස්සේ මෙයා හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක්. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට අපි දාලා බලමු මේක ප්‍රීමියම් ඩිස්කවුන්ට්. ප්‍රීමියම් ඩිස්කවුන්ට් දාගත්තට පස්සේ මෙයා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට ආවට පස්සේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකින් තමයි මාකට් එක රිවර්සල් වෙන්නේ. මොකද BOS එකක් දීලා තියෙන අප්සයිඩ් එකනේ. එතකොට මේක බයි වෙන්න නම් ඕනේ ගොඩක් වෙලාවට. බයි වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. මාකට් එකේ සම්බන්ධතාවය තියෙන්නේ බයි වෙන එකනේ. මොකද BOS එකක් දීලා තියෙන මේක බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් කියන එක සම්භාවිතාවක් තියෙන හින්දානේ. එතකොට මෙයා මේ විදිහට සෙල් සයිඩ් ලික්විඩිටි මේ හැම තැනකම සෙල් සයිඩ් ලික්විඩිටි තමයි ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියේට් වෙලා තියෙන්නේ මේ තැන්වල මේ ස්විං පොයින්ට් වල. මෙයාට බයි වෙන්න ඕනේ ලික්විඩිටි ටික මෙතනින් ගත්තා නම් මෙයා මෙතනින් හැරලා උඩට යනවා. හැබැයි මෙයාට මෙතනින් බයි කරන්න මෙයාට ලික්විඩිටි මදි නම් සල්ලි මදි නම් මෙයා මොකද කරන්නේ? තව යටටම යනවා. යටටම ඇවිල්ලා මෙයා යට තියෙන ලික්විඩිටි අරගෙන තමයි ඉහළට යන්නේ. හරිද? එතකොට මෙයාට මේ මෙතන තියෙන ලික්විඩිටි අරගෙන මෙයා සමහරලාට මේ යට ගන්න ලික්විඩිටි ගන්න පොයින්ට් එක හොඳ මේ සප්ලයි සෝන් එකක් වෙන්න පුළුවන්. නැත්නම් OB එකක් වෙන්න පුළුවන්. නැත්නම් FBG එකක් වෙන්න පුළුවන්. ඉතින් එතනින් මාකට් එකේ ලික්විඩිටි එක ගත්තයින් පස්සේ තමයි මෙයාගේ බයි පැත්තට යන්නේ. පැහැදිලිද? එතකොට මේකේ මේ ලෝවස් පොයින්ට් වල තමයි මේ ලික්විඩිටි තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි ඉන්ටර්නල් ලික්විඩිටි තියෙනවා මේ FVG වල. FVG කියන්නේ fair value gaps වල. ඒ කියන්නේ fair value gaps ගැන අපි ඉස්සරට කතා කරමු. අපි දැනට ආબોධයක් ඇති කරගමු. FVGs වල තියෙන ලික්විඩිටි ඒ වගේම තමයි lowest point. මේ lowest point වල ක්‍රියාත්මක වෙනවා sell side liquidity. එතකොට මාකට් එකකට buy වෙන්න ඕන නම් ඉස්සලම කරන්නේ එයාට ඕනේ ලික්විඩිටි එක හදා ගන්නවා ඉස්සලම. මාකට් එකේ 6 එකක් හැදුවට පස්සේ එයා ලික්විඩිටි එක හදා ගන්නවා. මොකද මාකට් එකේ වෙන්නේ මෙයා එක්ස්ටර්නල් ලික්විඩිටි. ඒ කියන්නේ මේ ස්විං පොයින්ට් එකක් බ්‍රේක් කරලා BOS එකක් තියලා ඉහළට ගියා කියන්නේ එක්ස්ටර්නල් ලික්විඩිටි ගත්තා කියන එක. ඒතොර එක්ස්ටර්නල් ලික්විඩිටි ගත්තට පස්සේ ට්‍රේඩින් රේන්ජ් එක තමයි හයි එක සහ ලෝ එක. එතකොට මේ ලෝ එක සහ හයි එක අතර හැදෙනවා ඉන්ටර්නල් ලික්විඩිටි. එතකොට ලෝස් පොයින්ට් වල තියෙන ඉන්ටර්නල් ලික්විඩිටි සහ FVG අතර තියෙන ලික්විඩිටි අරගෙන මෙයාට ඇති වෙන්න සල්ලි ටික හදාගෙන මෙයා මොකද කරන්නේ? මෙයාගේ බයි පැත්තට අලුතින් එක්ස්ටර්නල් ලික්විඩිටි පැත්තට යනවා. පැහැදිලිද? එක්ස්ටර්නල් ලික්විඩිටි තියෙන්නේ මේකේ මේ හයි එකට උඩින් මේකේ ලෝ එකට යටින්. මෙයාට සමහර වෙලාවට බයි වෙන්න ඕන ලික්විඩිටි මෙතනින් වික්කයක් ගහලා මෙතනින් ලොකු වික්කයක් ගහලා මේ එක්ස්ටර්නල් ලික්විඩිටි මොකද මේ තැන් වල තියෙන බයි ඕඩර්ස් දාපු කට්ටියන් ස්ටොප් ලොස්. එතකොට මෙයා මෙතනින් වික්කයක් ගහලා හරි අය නැවත උඩට යන්න පුළුවන්. වික්කයක් ගහලා හරි මේ ලික්විඩිටි අරගෙන යන්න පුළුවන්. මොකද මෙතන මාකට් හැදුණු කැන්ඩල් එක බොඩි එක නැතුව වික්කයක් ගහලා මේ තැන් වල තියෙන ලික්විඩිටි අරගෙන ලික්විඩිටි ස්විප් කරගෙන මාකට් එක යන්න පුළුවන්. මොකද
බයි වෙන්න නම් අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? මාකට් එකට සල්ලි තියෙන්න ඕනේ බයි වෙන්න. මාකට් එකට සල්ලි තියෙන්න ඕනේ. එතකොට මේ මාකට් එකේ ඉන්නවනේ කට්ටියක් ට්‍රේඩ් කරන කට්ටියක්. එතකොට මේ ට්‍රේඩ් කරන කට්ටියගේ ඒ සල්ලි අරගෙන තමයි මාකට් එක යන්නේ. ඉතින් අපි මේ ලික්විඩිටි සම්බන්ධව ඉගෙන ගන්නේ අපි මේ මාකට් එකේ එන ට්‍රැප් වලින් ගැලවෙන්න. මොකද නැත්තම් අපි මාකට් එකේ අපි ට්‍රේඩ් කරන්න ඕන හරියට තැන දන්නේ නැහැ. මාකට් එකේ ඉන්ටර්නල් ලික්විඩිටි කොච්චරක් අරගෙනද නැද්ද මේ මාකට් එක රිවර්සල් වෙලා තියෙන FVG ෆිල් වෙලා තියෙන කියලා අපි දැනගන්න ඕන අනිවාර්යෙන්ම. හරිද? එතකොට මේ තැන්වල තමයි මේ සෙල් සයිඩ් ලික්විඩිටි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මෙයා බයි වෙන්න නම් ඉස්සලම කරන්න ඕනේ මේ සෙල් සයිඩ් ලික්විඩිටි අරගෙන තමයි බයි වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැන් බලමු බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එක වෙන කතන්දරේ. බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එකත් වෙන්නේ ඒ වගේම කතාවක්. කොහොමද අපි කතා කරන්නේ? හරි. දැන් මේක ඉම්පල්ස් එක මේක කරෙක්ෂන් එක. දැන් මේක ඉම්පල්ස් එක. ඉම්පල්ස් එක මෙහෙම ආවා. මෙහෙම ආවා දැන්. හරිද? මෙහෙම ඇවිල්ලා මෙයා දැන් එක්ස්ටර්නල් රේන්ජ් එකේ ලික්විඩිටි ගත්තනේ. මෙතනින් උඩ තියෙන එක්ස්ටර්නල්. අපි ට්‍රේඩින් රේන්ජ් එක ඇඳගත්තොත් මෙතන ලෝවස් හයි එක, මෙතන ලෝවස් ලෝ එක. හරි මෙතන ලෝවස් බ්‍රේක් කරගෙන සෙල් වෙන්නේ. එතන මේක තමයි ට්‍රේඩින් රේන්ජ් එක. ට්‍රේඩින් රේන්ජ් එක. එතන මේ ට්‍රේඩින් රේන්ජ් එකේ තමයි අපි ට්‍රේඩ් කරන්නේ. මෙතනත් එහෙම තමයි. මෙතනත් ට්‍රේඩින් රේන්ජ් එක තමයි මේක. ට්‍රේඩින් රේන්ජ් එක. මේ පොයින්ට් එක අතර පරතරය. එතකොට මේ පරතරය අතර මෙයා හදනවා ලික්විඩිටි. මෙයා හදනවා ලික්විඩිටි. මෙයා හදනවා ලික්විඩිටි හදලා එයාට ඕන ලික්විඩිටි හදලා එයා ඊට පස්සේ රිවර්සල් වෙනවා. දැන් මේ තැන් වල තියෙනවානේ. දැන් මෙතන මේ යට ලෝස් වල හැදුවේ. දැන් මෙයා ක්‍රියේට් කරන්නේ මේ සෙල් සයිඩ් බයි සයිඩ් ලික්විඩිටි මේ තැන් වල හයි පොයින්ට් වල. මේ තැන් වල. මේ තැන් වල එයා බයි සයිඩ් ලික්විඩිටි ක්‍රියාත්මක කරනවා. බයි සයිඩ් ලික්විඩිටි මාකට් එක මේ විදිහට බයි පැත්තට කරෙක්ෂන් එකක් ඇවිල්ලා මෙයාට ඇති වෙන ලික්විඩිටි ගත්තට පස්සේ තමයි මෙයා මේන් ට්‍රෙන්ඩ් එක යන්නේ කන්ටිනියු වෙන්නේ. පැහැදිලිද? එතන මේ තැන්වල බයි සයිඩ් ලික්විඩිටි තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ හයිස් පොයින්ට් වල. ඒ කියන්නේ මේ මේජර් ස්ට්‍රක්චර් එක මේ විදිහට තියෙනකොට මයිනර් ස්ට්‍රක්චර් එකේ හදනවා අපි කියමු ට්‍රෙන්ඩ් ලයින් එකක් විතර යනකොට මෙහෙම මේකේ ඇතුලේ තියෙන ඉම්පල්ස් කරෙක්ෂන්. එතකොට මේකේ highest point වල swing highest point වල create වෙනවා buy side liquidity. එතකොට මේ buy side liquidity අරගෙන එයාට ඕන විදිහට අරගෙන FVG තියෙනවා නම් ඒ ටිකත් fill කරගෙන OB එකකින් හරි නැත්නම් supply zone එකකින් හරි තමයි මෙයා අර විදිහට අනිත් පැත්තට reversal වෙන්නේ sell වෙන්නේ. පැහැදිලිද? එතකොට ඒක අපි දැනගන්න. මොකද මාකට් එකේ trading range එක ඉතාම වැදගත් වෙනවා. මොකද trading range එකේ දැන් අපි premium discount ගැන කතා කරා. එතකොට premium zone එකකින් අපි මොකද කරන්නේ? sell කරන්න ඕනේ. හරිද? එතකොට අපි buy කරනවා discount zone එකෙන් තමයි buy කරන්න ඕනේ. එතකොට මේකෙත් ඒ විදිහම තමයි මාකට් එක අර swing point හදාගෙන මාකට් එකේ structure එකක් හදාගෙන මාකට් එක sell වෙලා ඊට පස්සේ correction එක ඇවිල්ලා අර හදාගෙන ආපු liquidity හදාගෙන buy side liquidity create කරගෙන ආපු තැන්වල buy side ඇති වෙන්න එයාට ඕන sell වෙන්න ඇති වෙන්න liquidity එක අරගත්තට පස්සේ liquidity sweep කරගත්තට පස්සේ මෙයා main trend එක පැත්තට continue වෙනවා. ඉතින් ඒක ඉතාලම වැදගත් වෙනවා මේක දැනගන්න ඕනේ. මොකද මාකට් එකේ liquidity create කරන විදිය දැනගන්න ඕනේ. buy side liquidity තියෙන්නේ කොතනද sell side liquidity තියෙන්නේ කොතනද කියලා. හරිද? එතකොට මෙයා කරන්නේ ගොඩක් වෙලාවට මෙයා external liquidity මෙතන යටන තියෙන්නේ. හරිද? එතකොට මෙයා internal liquidity ගත්තයින් පස්සේ මොකද කරන්නේ? external liquidity ගන්න යනවා. මෙයා internal liquidity ගත්තයින් පස්සේ external liquidity ගන්න යනවා. මාකට් එක external liquidity ගත්තයින් පස්සේ ආයේ internal range එකට එනවා. ඕක තමයි මාකට් එකේ වෙන්නේ. මාකට් එකේ external liquidity ගත්තනම් කරන්නේ ඊළඟට internal range එකට එනවා. internal range එක එතකොට අපි මේ trading range එක දැනගන්න ඕන. මොකද්ද trading range එක? මේකයි එන්න මේ දෙක අතර තියෙන මේ lowest high එකයි lowest low එකයි. එතකොට මෙතන තියෙන මොකද්ද? high එකයි high low එකයි අතර තියෙන. ඒ කියන්නේ impulse එක ඇතුලේ තමයි trading range එක තියෙන්නේ. ඒතකොට trading range එක ඇතුලේ තමයි මේ buy side සහ sell side liquidity create කරලා ඒ liquidity යාට ඇති වෙන ප්‍රමාණයට අරගෙන discount price එකට අර premium zone එකට හරි අරගෙන එයාට ආවට පස්සේ එයා සල්ලි ඇති නම් එයා buy වෙනවා නැත්නම් එයා sell වෙනවා. ඒක තමයි කතන්දරේ. ඉතින් මේක ඉතාම වැදගත් වෙනවා. මේක අපි chart එකේ හොඳට බලන්න ඕනේ. අපි trading range එක බලන time frame එක කලවම් කරගන්න එපා. අපි 15 minute බලනවා නම්
15 මිනිත් විතරයි. නැත්තම් 5 මිනිත් බලනකොට 5 මිනිත් විතරයි. ඒ ටයිම් ෆ්‍රේම් එක අදාළ කරගන්න එපා. බලන ටයිම් ෆ්‍රේම් එක මොකක් වුණත් සාමාන්‍ය අපි ඩේට් කරනවා නම් 1 ඒ 15 මිනිත් හරි 3 මිනිත් හරි ඒ වගේනේ බලන්නේ. එතකොට ඒ වගේ ටයිම් ෆ්‍රේම් වල අපිට මේ ට්‍රේඩින් රේන්ජ් එක ඉතාම වැදගත් වෙනවා. ට්‍රේඩින් රේන්ජ් එක. ඒතර ට්‍රේඩින් රේන්ජ් එකේ මෙයා එක්ස්ටර්නල් ලික්විඩිටි ක්‍රියේට් කර ඉන්ටර්නල් ලික්විඩිටි ක්‍රියේට් කරලා ඉන්ටර්නල් ලික්විඩිටි අරගෙන ඉන්ටර්නල් ලික්විඩිටි ස්වීප් කරගෙන FVG හරි නැත්තම් මේ ලෝවස්ට් පොයින්ට් තියෙනවා මේකේ ලෝවස්ට් පොයින්ට් තියෙනවා මේකේ හයියස්ට් පොයින්ට් තියෙනවා මේකේ හයියස්ට් පොයින්ට් තියෙනවා හයියස්ට් පොයින්ට් වල තමයි බයි සයිඩ් ලික්විඩිටි ක්‍රියේට් වෙන්නේ. එතකොට ඒ ලික්විඩිටි අරගෙන තමයි මෙයා මොකද කරන්නේ සෙල් වෙන්නේ. ඉතින් මේක දැනගන්න ඉතාම වැදගත් මේක දැනගන්න එක. මොකද මේක දැනගත්තට පස්සේ තව මම ඉස්සරහට කතා කරන මාකට් එකේ ලික්විඩිටි කන්සෙප්ට් සම්බන්ධව ස්මාර්ට් මනි කන්සෙප්ට් එක. ඒතර ඒ ඔක්කොම ටික මම කතා කරනවා මම කොටස් වශයෙන් කතා කරන්නේ පාඩම් වශයෙන් මම මේ ටික ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා මොකද මේක ඉතාම වැදගත් වෙනවා මොකද ට්‍රේඩ් කරලා හොඳ ගේමක් ගහලා මැච් එකක් ගහලා ජීවිතේ සාර්ථක කරගන්නවා නම් මිනිස්සුෙකුට මේ වීඩියෝ ටික හොඳටම ඇති. ඉතින් මම මේ වීඩියෝ මාලාවම කියන්නේ නොවෙලේ සතපහක්වත් මට YouTube එකෙන් ගන්න නෙවෙයි මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාත් ඉතාම සුළු ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ ටික බලන්න. බලලා ජීවිතේට දෙයක් කරගන්න බලන්න. මට පුළුවන් දේ මම අනිවාර්යෙන් දෙනවා ඕගොල්ලෝ වෙනුවෙන්. මට මේ YouTube එක තියෙන එක ඇත්තටම වටිනවා මොකද මම දන්න දෙයක් තියෙනවා නම් දශමයක් හරි මට මේ ලෝකෙට දෙනවා නම් දීලා ඒ සතුට මට හොඳටම ඇති. හරිද? ඒ හින්දා ඔයගොල්ලෝ මේ වීඩියෝ ටික බලලා ඔකට ජොබ් එකක් කරනවා ජොබ් එක කරන ගමන් හරි නැත්නම් මොකක් හරි ෆුල් ටයිම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ෆුල් ටයිම් කරන්න බලාපොරොත්තු වෙන්න එපා එකපාරම. ඒක කාලයක් එක්ස්පීරියන්ස් එක හදාගෙන පස්සේ Tamanට කන්ෆිඩන්ස් හදුනට පස්සේ හොඳ කැපිටල් එකක් හදාගත්තට පස්සේ හොඳ ෆන්ඩ් එකක් මාස 6ක්වත් Tamanට රස්සාවන්න කර ජීවත් වෙන්න පුළුවන් කැපිටල් එකක් හදාගත්තට පස්සේ ෆුල් ටයිම් කරන්න එන්න. එතකල් මේක පාර්ට් ටයිම් කරන්න ජොබ් එකක් කරන ගමන්. හරිද? ඕගොල්ලෝ මොකක් හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට කතා කරන්න. මගේ ටෙලිග්‍රෑම් නාලිකාව තියෙනවා යට ලින්ක් එක දාලා තියෙනවා. එතකොට මගේ මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් තියෙනවා පර්සනල්. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. කැමති කට්ටිය සම්බන්ධ වෙන්න. සල්ලි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. සල්ලි ප්‍රශ්නයක් නැහැ කියලා දෙනවා. නොමිලේ වුණා. හරිද? ඉතින් මේ මම කියන දේවල් හොඳට තේරුම් අරගෙන ඔයාලගේ මේ ට්‍රේඩ් කරනවා නම් ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න දේවල් හරියට ඉගෙනගෙන මම කියන විදිහට තව YouTube නාලිකා තියෙන ඒ කට්ටියගේ වීඩියෝස් බලන්න තව කැමති නම් ඒ කට්ටිය කියලා දෙන දේවලුත් හරි දේවල් හරියට අල්ලා ගන්න. මගිනුත් දෙයක් අරගෙන ජීවිතේ දෙයක් කරගන්න. අද එන මම නතර වෙනවා. ස්තුතියි.